ඇත්තටම මේ බොටන් එක ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මොනවා කියන්නද ඉතින්? ඒක හරි ලස්සනයි. මූණ බලන්න හොඳයි කණ්ණාඩියක් විදියට. මේක අතට ගත්තම වඳුරට දෙලිපියා වුණා වගේ. ආනේ නෝනාගේ මූණ පේනවා ලස්සනට. හායි යාළුවනේ, ඉතින් අද අපි ආවේ. අපිට YouTube එකෙන් හම්බෙලා තියෙනවා බෝම්බයක් නෙවෙයි බෝම්බ දෙකක්. ඉතින් අපි මේ බෝම්බ දෙක අද අන්බොක්සින් කරන්නයි හදන්නේ. අපි මුලින්ම එක බෝම්බයක් කරන් බලමුනේ. කමු. අපිට පළවෙනියටම ලැබිච්ච බෝම්බේ තමයි මේ. මේ බෝම්බේ නම් දැන් අපිට හම්බෙලා මාස දෙක තුනක් වෙනවා. තාම වෙලාවක් හරි වෙලාවක් තිබ්බේ නැහැ මේක. يعني වැඩත් එක්ක මේ පොඩ බිසි වෙලා හිටියේ. මේ ඉතින් මේක මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන හින්දා තමයි තියාගෙන හිටියේ තාම. මේ තියෙන්නේ හදවත් ලක්ෂයක බෝම්බයක්. ඒ ඔයාලගේ ආදරය නිසා ලැබිච්ච දෙයක්. ඔය ඉතින් මෙහෙමයි YouTube කරන කෙනෙක් නම් මේක දන්නවා ඉතින් මේකේ වටිනාකම මොකද්ද කියලා. මේ මොකද කොච්චර කාලයක් මේ YouTube කරත් මේ වගේ දෙයක් ගන්න ඒ කියන්නේ හැම කෙනෙකුටම මේ ජීනියක් තමයි ඉතින් පොඩ්ඩක් ඒ කියන්නේ හැම කෙනෙකුටම ඉතින් මේ වගේ දෙයකට යනවා කියන්නේ ඉතින් ටිකක් අමාරුයි ඉතින්. එන මහන්සි වෙන්න ඕනේ ඉතින් අර මේ ආවට කියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉතින්. මොකද සාමාන්‍ය සබ් ලක්ෂයක් ඒ කියන්නේ හදවත් ලක්ෂයක් එකතු කරනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි ඉතින්. YouTube කරන කෙනෙක් දන්නවා ඉතින් ඒක. ඉතින් අනික මේක මේ මගේ මහන්සියට වඩා ඉතින් ඔයාලගේ මට ලැබුණ ආදරය නිසා ලැබිච්ච තෑග්ගක් වගේ තමයි. ඒක ඔයාලගේ ලැබිච්ච දෙයක්. ඔයාලටත් අයිතියි. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මේ අපි අන්බොක්සින් කරමු. අන්බොක්සින් කරලා බලමු. YouTube team එකෙන් ලැබිච්ච පොඩි ආය මෙහෙමයි මේක කියන්නේ මේ සිල්වර් බටන් එක වගේම ඉස්සරහට යන අනිත් බටන් ටිකත් ගෝල්ඩ් එක මේක ඩයමන්ඩ් එක ඒවා ගන්න මේ chance එක කියන්නේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි ඇති ඒගොල්ලෝ ඒ කියන්නේ ගන්න ඒගොල්ලෝ නිකන් මේ අපිව පිරිමත් කරන්න නිකන් පිරිමත් වගේ තමයි මේකෙන් කරන්නේ. මේක ඒගොල්ලෝ සර්ටිෆිකට් එක. ඒ කියන්නේ සහතිකයක් වගේ සහතිකයක් දීලා තියෙන මේ සබ් ලක්ෂයක් මේ කම්ප්ලීට් කරා කියලා. වල පේන ඇති. YouTube ආයතනයේ විසින් තමයි යාළගේ සිග්නේචර් එකත් එක්ක දාලා තියෙනවා. අතන ඉතින් මෙහෙමයි මේක ලැමිනේට් කරලා තියාගන්න ඕන දෙයක් තමයි ඉතින්. ඒ තරම් මොකද මේක මේ වගේ දෙයකට මේ යනවා කියන්නේ ඉතින් හීනයක් තමයි ඉතින්. ඉතින් අපි ලැබුම එක ජයග්‍රහණයක් තමයි. ඒගොල්ලෝ හීරෙන්න එහෙම නැති වෙන්න මේ හොඳට පැක් කරලා ඉවලා තියෙනවා. මොනක් තියලා channel එකේ නම වගේම සබ් ලක්ෂයක් පාස් කරා කියලා යාලා දාලා තියෙනවා. ඇත්තටම ඉතින් මාර සතුටුයි. මොකද මේ හිතුවේ නැහැ කවදාකවත් මේ වගේ දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. හරි තේන ඇති. මේක පිටේ එල්ලන්න පුළුවන් විදිහට තමයි තියලා තියෙන්නේ. පිටේ එල්ලන්න පුළුවන්. මේ තමයි මේ අපේ එක බෝම්බයක්. පළවෙනි බෝම්බේ. ඒක නම් ප්‍රමාණයෙන් විශාලයි. මෙහෙමයි ඉතින් මේ හැමදේම ඔයාලා හින්දා තමයි. මොකද මේ ඔයාලගේ මේක ඔයාලා මට දුන්න සහයෝගයෙන් හින්දා තමයි මේ හැමදේම ඒ කියන්නේ මේක මට ගන්න ලැබුණේ. මේ සිල්වර් බටන් එක බණ්ඩාර වලට. ඔව් බණ්ඩාර වලට ආපු එකක්. එහෙනම් අපි දෙවෙනි බෝම්බෙත් අන්බොක්සින් කරමු නේද? මේක තමයි අපේ දෙවෙනි බෝම්බේ. ඒක නම් සයිස් එකෙන් පොඩ්ඩක්. මෙහෙමයි මේක නම් මේ පොඩි අරක තරන්න ලොකු නෑ. අපිට දැන් සති දෙකකට විතර කලින් තමයි මේ බෝම්බ අනිත් පැත්ත හම්බුනේ. මේකත් බණ්ඩාර වලට. මේ බණ්ඩාර වල දෙවෙනි එක. මේකත් ඒ වගේම. මේකත් අර ඉස්සරල එක වගේම තමයි. මුලින්ම මොටිවේට් කරන්න පොඩි එකක් තියෙනවා. අර වගේම සහතිකෙත් තියෙනවා. ඒ වගේම සහතිකේ අර තරන්න ලොකු නෑ. ඊට වඩා පොඩි හින්දා ඒවත් ප්‍රමාණයෙන් පොඩි. සාමාන්‍යයට හානියක් වෙන්නේ නැති විදිහට හොඳට පැකින් කරලා තියෙනවා. ලස්සනයි ඒක. ඒකත් ඒ වගේමයි.
මෙහෙමයි මේක නම් මගේ නමට ගත්තේ මේ මොකද මට මාර ආසාවක් තිබ්බා මගේ නමට එකක් ගන්න. මෙහෙමයි YouTube පටන් ගන්න දැන් අවුරුදු 3ක් 4ක් විතර ඇති. මේ YouTube එක හින්දායි මේ කියන්නේ පටන් ගන්න එක කන්ටෙන්ට් එක හරහා මේ try කරලා බැලුවා. එකකත් හරි ගියේ නැහැ. ඊපස්සේ තමයි ගොඩක් channel නැති වුණා. මා එනවා එක දිගටම මාර කට්ටක් ඉතින් කොච්චර channel නැති වුණත් ඒ කියන්නේ අතාරියේ නැහැ. ඒ පටන් ගත්ත එක දිගට මොන ප්‍රශ්නේ ආවත් නතර කරේ නැහැ. දැන් සමහර මෙහෙමයි. සමහර වෙලාවට පැය 2-3යි නිදාගෙන තියෙන්නේ. මොකද තනිකර මේක නිකන් අර ඇබ්බැහි වීමක් වගේ තමයි ඉතින්. කැපකිරීමත් මාර විදියට මේ අද මේ තැනට එන්න මාර ගේමක් ගැහුවා. අතර ඉතින් ඒ ගහපු ගේමේ ප්‍රතිඵල තමයි අද මේ ඔයාලගේ අස්පනා පිට තියෙන්නේ. සමහර මේ දැන් ඔයාලත් මෙතන YouTube මේ වීඩියෝ එක YouTube කරන කට්ටිය බලනවා ඇති. මේ මට ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලට අනිවාර්යයෙන් මේ වගේ එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. අතාරින්න එපා උත්සාහය තියාගෙන අදිෂ්ඨානය කරන්න. කවුරු මොනවා කිව්වත් ඔයා යන ගමන ඔයාට ඔයා විශ්වාසයි නම් ඔයා යන ගමන යන්න. කවුරුත් කියන වචනයක්වත් නිසා ඔයාලා ඒක නතර කරන්න එපා. මොකද ඒ කවුරුත් කිසිම කෙනෙක් ඔයාලට මේ කියන්නේ ඔයාලට ඔයාලා විශ්වාසයි නම් කවුරු මොන දේ කිව්වත් ඒ කතාව ගන්න මේ ඔයාලා මේ කණෙන් අහලා අනිත් කණෙන් මේ කරන්න. මොකද මේ මමත් ඒ වගේ තමයි තියෙන්නේ. අත්දැකීම් ලැබලා තියෙනවා ඒ වගේ. මම අද මේ තැනට ආවේ ඒ කියපු කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මේ අතන සතුටුයි. මේ අනික මේ YouTube ආයතනය හින්දා තමයි ඉතින් මේක අපිට අද ලැබුණේ ඉතින්. අතරම ගොඩක් කට්ටිය හොඳයි ඉතින් YouTube හැම කෙනෙක්ම try කරලා බලන්න. පිළිගැන්වීමක් විදියට ඕන කෙනෙක්ට ආර්ථික වශයෙන් උනත් මේ හොඳ තැනකට එන්න මේ හැකියාවක් තියෙනවා. YouTube කරා කියලා වරදින්නේ නැහැ. ඉතින් ඇත්තටම අතන සතුටුයි ඉතින්. හරිද? අයියයි මල්ලි වගේ. වහන්න. අයියා මල්ලි. ප්‍රමාණය පොඩි. මේක ඇත්තම වල පේන්නේ නේ මේ සාමාන්‍ය අරකට වඩා භාගයක් වගේ තමයි ඉතින් හරියට සාමාන්‍ය භාගයකට අඩු මේක මේ දෙකම විත්ති එල්ලන්න පුළුවන් විදිහට තමයි එලා මේක කරලා තියෙන්නේ. ඇත්තට මේ සතුටුයි මෙහෙමයි. මේක හැම කෙනෙකුටම ගන්න පුළුවන් නම් ඉතින් මේක කිසි විශේෂත්වයක් නැහැ නේ. ඕන කෙනෙකුට මේක ගන්න පුළුවන්. ඉතින් අදවත් ලක්ෂයක් එකතු කරනවා කියන එක ඒක YouTube කරන කෙනෙක් දන්නවා කොච්චර අමාරුද කියලා. මේක මම අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් අතන සතුටුයි මේ දේ මට ලැබුණේ අතම ඔයාලා නිසා. මේක නැවතත් මම ඔයාලට කියනවා. ඒ ඔයාලගේ දුන්න ආදරේ ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම YouTube ආයතනය විසින් අපිට මේ ලබා දුන්න සම්මාන දෙකට එයාලටත් ගොඩක් ස්තුතියි. ඇත්තටම ඔයාලා හින්දා තමයි මේ දෙක ලැබුණේ. මොකද මගේ ජීවිතේට මේ වගේ ඇගීමක් කවදාකවත් ලැබිලා නැහැ. ඉතින් ඉස්සරහටත් අපි මේ gold play button එකත් එක්ක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. නුදුරේදීම අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම. අන්තිම වතාවට කියන්න තියෙන ඉතින් YouTube කරන කෙනෙකුට ඔයාලත් අතාරින්න එපා. මේක දිගටම මේ කරගෙන යන්න. අනිවාර්යෙන් ඔයාලටත් මේ වගේ gold play fill up button එකයි gold එකයි අනිවාර්යෙන් ගන්න පුළුවන්. ගන්න එතනින් ඉස්සරහටත් යන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක ඔයාලගේ කැපකිරීම මත අපි පළවෙනි වතාවට මේ වීඩියෝ එකකින් මේ විදිහට කැමරාවක් ඉදිරියේ පෙනී සිටින්නේ නේද? ඒක පොඩි පොඩි වැරදි වෙනවා ඉතින්. වචන පොඩ්ඩක් එහා මෙහා වෙනවා ඉතින් ඒක ගණන් ගන්න එපා මේක. අපිටත් මේක අලුත් දෙයක්. ඔව්. මේ වගේ වීඩියෝ එකක් කරලම නැහැ. මොකද මේ අපි ගොසිප් කරලා තමයි මේ අපි මේ achievement ලබා ගත්තේ. ගොසිප් කරද්දී ගොඩක් වෙලාවට අර මූණ මේ එළියට එන්නේ නැහැ voice විතරනේ. ඉතින් ඒ අපි කැමරාව ඉස්සරහට එනවා කියන්නේ ටිකක් අමුතු දෙයක් වගේ තමයි ඉතින්. ඉස්සරහට අපි අලුත් වැඩක් එක ඔයාලට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි ඉතින් අනික අපිට මේ ලොකු පහසුකම් නැහැ ඉතින්. අපි පොඩි පොඩි දේවල් එක්ක තමයි මේක කරගෙන යන්නේ. අපි බලමු ඉස්සරහට මේ දේවල් ඒවත් දිනු කරගෙන කොහොම හරි අපේ ගමන යමු. ඊට වඩා හොඳ විදියට මේ දේවල් කරගෙන යන්න. මේ වගේම සම්මාන ගොඩක් අපි ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා ළඟදිම නේද? අනිවාර්යයෙන්. ගොඩක් සතුටුයි ඇත්තටම මේ වගේ දෙයක් අපිට ගන්න ලැබෙන එකක් කොච්චර සතුටක්ද?